ආයිබෝවන් සුබ දවසක් වේවා හැමෝටම අර්ථ කල්ටිවේෂන් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයත් වෙළඳ පොලෙන් ගෙන ආපු එළවලු පැල, මිරිස් පැල, තාවමත් ගෙන ආපු තැනමද? ඒව ඉඳන්න කම්මැලිද? නැත්තම් ඒව ඉඳන විදිය දන්නේ නැද්ද? ඒව ඉඳලා හරියටම මාස දෙකක් වගේ කාලයක් ඇතුළත පළදාව ගන්න විදිය මං ඔයාලට අද කියලා දෙන්නම්. එන්නකෝ යන මාත් එක්ක. මේ තියෙන්නේ මගේ නිවසේම මම ඇට දාලා තවන් කළා හදාගත්තපු එළවලු පැල. මම අද මේ වගේ පැලයක් කොහොමද බලක් කපලා බිම ඉඳ ගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉස්සර වෙලාවම අපි බලමු ඔයාගේ මිදුලට උදෑසන ආවෝ තියෙන්නේ කොතනටද කියලා. හැබැයි එතන පසක් ටිකක් නිරෝගී වෙන්න ඕන. අවුවත් එක්ක පොළවේ කොම්පෝස්ට් ගතියක් තියෙනවා නම් පළදාවට බොහොම අගෙයි. හරි. අවුව තියෙන තැනක් බලලා හොඳ පසක් බලලා අපි කපා ගමු අඩියක විතර මෙන්න මේ ආකාරයේ වලක්. ඒ වලෙත් අපි ගල් කැට එහෙම තියෙනවා නම් ඒවා අයින් කරගමු. මොකද පැලේට මුල් දුවන්න හොඳ සොෆ්ට් පසක් ඕන නිසා. කපාගත්ත වලට අපි කඩෙන් ගෙන ආපු කොම්පෝස්ට් ටිකක් ඉස්සර වෙලා මේ ආකාරයට ගමු. ඊට පස්සේ කුකුල් පොඩි ටිකක් ඒට දාගමු. ඊට පස්සේ අපි ගෙන ආපු එළවලු පැලේ අරගෙන මෙන්න මේ ආකාරයට මුල් වලට හානියක් වෙන්නේ නැතුව පරිස්සමට මේ ඉටි බෑග් එක අයින් කරගෙන වලේ හරි මැද මෙහෙම තියාගමු. මේ පැලේ අපි මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමට මේ යටින් මෙහෙම පොඩ්ඩක් රද කරලා පැලේ අයින් කර මේ බකට් එක අයින් කරගන්න ඕන. අයින් කරලා පැකට් එකෙන් අයින් කරගත්ත පැලේ මේ ආකාරයට වටේට පොඩ්ඩක් මත පිටිපස් රවුමක් දාලා ආයමත් කුකුල් කෝර් ටිකක් දාලා කොම්පෝස්ට් ටිකක් ඊට වටේට දාලා වටේට විදියට ඉඳපු දවසේම මේ වල සම්පූර්ණයෙන්ම වහන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ දවස් 3ක් 4ක් වගේ යනකොට චුට්ට මෙන්න මෙහෙම පස් ලං කරාම හරි. ආරක්ෂාවට අපි මේ විදිහට පොල් ටිකක් වටේට ඉතින් ඒ ආකාරයට මාස 1කමාරක් වගේ කාලයකදී සිටුවා ගත්ත පැලවල තමයි මේ වගේ පළදාව තියෙන්නේ.